ඔයාගේ බොළු තැන්ගේ ඇති සුදුලුණු කියන්නේ නිකම්ම නිකන් කෑම රස කරන්න දාන දෙයක් විතරක් නෙවෙයි. දිනකට එක් සුදුලුණු බිකක් හපන සරල පුරුද්ද ඔයාගේ සමස්ත සෞඛ්‍යම යහපත් අතට පරිවර්තනය කළ හැකි විස්මිත ප්‍රතිලාභ රැසක් අත්කර දෙනවා. සුදුලුණු හපන මොහොතේම එහි සංයුතියෙන් ඇලිසින් කියන ශක්තිමත් ජීව රසායනික සංයෝගයක් නිදහස් වෙනවා. මේ ඇලිසින් සංයෝගය ඔයාගේ ශරීරයේ බැක්ටීරියා, වෛරස්, දිලීර සහ පරපෝෂිතයන්ට එරෙහිව බලවත් ප්‍රතිමයික්‍රෝබීය බලපෑමක් ඇති කරනවා. විශේෂයෙන්ම අඹරන හෝ උයන විට වගේ නෙවෙයි. හැපීම මගින් වැඩි ඇලිසින් ප්‍රමාණයක් නිදහස් වන නිසා එය වඩාත් ඵලදායී ලෙස ක්‍රියා කරන්න පෙළඹෙනවා. පර්යේෂණ වලින් හෙළිවෙලා තියෙනවා නිතිපතා සුදුලුණු පරිභෝජනය කිරීමෙන් අක්මාවේ මේදය අඩුවන ගමන්ම අක්මා එන්සයිම මට්ටම්ද යහපත් අතට හැරෙනවා කියලා. ඊට අමතරව සුදුලුණු රුධිරයේ නයිට්‍රික් ඔක්සයිඩ් මට්ටම වැඩි කරන ගමන් එමගින් රුධිර නාල ලිහිල් වී රුධිර පීඩනය අඩු කරන්න දායක වෙනවා. කොහොම වුණත් හැම දෙයකදීම වගේම මේකෙදිත් සම්බරතාවයයි ප්‍රධාන. අධික ලෙස සුදුලුණු පරිභෝජනය කිරීමෙන් ආමාශ ආන්ත්‍රික අපහසුතා, හෘද ස්පන්දන වේගයේ මන්දගාමී වීම, වමනය සහ පාචනය වැනි අතුරු ප්‍රතිඵලත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දවසකට එක් සුදුලුණු බිකක් ප්‍රමාණවත් වන අතර ඒ සාමාන්‍යයෙන් ආරක්ෂිතයි. සාරාංශයක් විදිහට දවසකට එක් සුදුලුණු බිකක් හපන සරල පුරුද්ද ඔයාගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම, අක්මාවේ විෂ ඉවත් කිරීම, රුධිර පීඩනය අඩු කිරීම සහ ස්වාභාවික ප්‍රතිහිස්ටමින් ලෙස ක්‍රියා කිරීම වගේ ජීවිතය වෙනස් කරන ප්‍රතිලාභ රැසක්ම ලබා දෙනවා. ඔබ තවමත් විවාහ වෙන්නේ නැද්ද? සහකරුවෙක් සහකාරියෙක් සොයනවද? අපගේ දහස් ගණන් යෝජනා අතරින් පැයක් ඇතුළත අප සොයා දෙන්නම්. දැන් මම තන්න 076යි 22යි 533 හදගැස්ම මංගල සේවය. පොලිසිය අසල නිට්ටඹුව. ඔබ සහකරුවෙක් සහකාරියක් සොයනවද? හදගැස්ම මංගල සේවය පොලිසිය අසල නිට්ටඹුව. ශාඛා කුරුණෑගල, දඹුල්ල.